ආයුබෝවන් ශ්‍රී ලංකාවේ අතීතය ගැන කතා කරනකොට දැවන්ත රජවරු අහස උස්සට හැදුණු දාගැබ් මහා සටන් ගැන අපි හැමෝම අහලා තියෙනවනේ. ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ හැම දෙයක්ම ගැන අපි ඇත්තටම දන්නේ කොහොමද කියලා? අන්න ඒ අභිරහස තමයි අපි අද හෙළිදරව් කරන්න යන්නේ. හිතන්නකෝ අතීතය කියන්නේ හරියට විසඳන්න හරිම අමාරු. අවුරුදු 10 ගාණක් පරණ අපරාධ නඩුවක් වගේ. සාක්ෂි වලින් වැඩි හරියක් කාලයත් එක්කම මැකිලා නැති වෙලා ගිහින්. ඉතින් ඉතිහාසඥයා කියන්නේ කවුද? එයා තමයි අර ඉතුරු වෙලා තියෙන පොඩි පොඩි හෝඩුවවන් පස්සේ පන්නේලා ඒවා එකට ගලපලා ඇත්තටම මොකද්ද උනේ කියලා හොයන දක්ෂ රහස් පරීක්ෂකෙක්. හොඳයි. ඉතින් මේ රහස් පරීක්ෂකයන්ගේ, ඒ කියන්නේ ඉතිහාසඥයන්ගේ ප්‍රධානම මෙවලම තමයි මූලාශ්‍ර කියන්නේ. මේවා තමයි අපරාධ ස්ථානයකින් හමු වෙන ඇඟිලි සලකුණු, අමතක වෙලා දාලා ගිය ආයුධ, රහස් පණිවිඩ වගේ දේවල්. අන්න ඒ හෝඩුවාවන් එකින් එක එකතු කරලා තමයි අතීතයේ සම්පූර්ණ පින්තූරේ ගොඩනගන්නේ. ඉතින් අද අපි මේ ගමන යන්නේ කොහමද? මුලින්ම අපි අතීතයේ අභිරහස ගැන කතා කරනවා. ඊළඟට ඉතිහාසඥයා පාවිච්චි කරන මෙවලම් ගැන බලමු. ඊට පස්සේ ලිඛිත සාක්ෂි, භෞතික සාක්ෂි ගැන වෙන වෙනම කතා කරලා. අන්තිමටම මේ හැමදේම අද අපිට වැදගත් වෙන්නේ ඇයි කියලාත් හොයලා බලමු. හොඳයි එහෙනම් අපි කිමිදෙමු මේ කාරණාවට. හැම ඉතිහාස රහස් පරීක්ෂකයෙක් ළඟම තියෙනවා ප්‍රධාන මෙවලම් කට්ලට් දෙකක්. මේ දෙකේ වෙනස ඇත්තටම හරිම සරලයි. සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ කවුරු හරි ලියලා තියපු කතාවක්. හරියට ඇසින්දුටු සාක්ෂිකරුවෙක් දෙන කඩුත්තරයක් වගේ. අනෙක් පැත්තෙන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ අපිට අතින් අල්ලලා බලන්න පුළුවන් භෞතික දේවල්. හරියටම කිව්වොත් අපරාධයක් වුණු තැනකින් හම්බ වෙන ආයුධයක් වගේ. හරි. අපි මුලින්ම බලමු මේ ලිඛිත සාක්ෂි ගැන. මේවා තමයි පරම්පරා ගාණක් තිස්සේ අපිට ලැබිලා තියෙන කතන්දර. මේ ලියපු කතාව උනත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපේම රටේ අය වෙනුවෙන් ලියපු දේවල්. අපි ඒවට කියනවා දේශීය මූලාශ්‍ර කියන. අනිත් එක තමයි පිටරට වලින් ආපු අය, ඒ කියන්නේ වෙලෙන්දන්, සංචාරකයන් ලියපු දේවල්. ඒවට කියනවා විදේශීය මූලාශ්‍ර කියන. හැබැයි මේ අතරින් මහා වංශය කියන්නේ ඇත්තටම මුළු ලෝකෙම තියෙන සුවිශේෂීම වාර්තාවක්. හිතන්න දීප වංශයෙන් පටන් අරගෙන සියවස් ගාණක් තිස්සේ නොකඩවා ලියවුණු එකක්. එකම රටක ඉතිහාසයේ මේ වගේ දීර්ඝ කාලයක් එක දිගට ලියවුණු අවස්ථා ලෝකේ ඉතිහාසය හොයාගන්න හරිම අමාරුයි. මේක ඇත්තටම අපේ ජාතික උරුමේ අභිමානයක්. ඒ විතරක් නෙමෙයි බලන්නකො මේ ලියවිලි වල තියෙන විවිධත්වය. රජ කෙනෙක්ව වර්ණනා කරලා ලියපු පැරකුම්බා සිරිත වගේ ප්‍රශස්ති කාව්‍ය තියෙනවා. යුද්ධ ගැන කියන සීතාව කහටන වගේ හටන් කාව්‍ය තියෙනවා. ඒ වගේම රාජාවලිය වගේ දේශපාලන ඉතිහාසය ගැන කියවෙන පොත්පත්. මේ හැම එකකින්ම අපේ අතීතය දිහා විවිධ පැත්තවලින් බලන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කවුරු හරි ලියපු පළියට ඒකේ තියෙන හැමදේම 100 ටිකට් ඇත්ත කියලා අපිට පිළිගන්න පුරුවන්ද? උත්තරය තමයි බෑ. මොකද මේ ලියවිලි හැම වෙලේම පිරිසුදු කරුණුම නෙවෙයි. ඒවා හොඳට විමසලා බලන්න ඕනේ. හොඳ ඉතිහාස රහස් පරීක්ෂකයෙක් කවදාවත් ලියලා තියෙන දෙයක් අන්ධ විදිහක විශ්වාස කරන්නේ නැහැ. එයා ප්‍රශ්න කරනවා. හරි මේක ලිව්වේ කවදාද? සිද්ධිය වෙලා අවුරුදු 100 ගානකට පස්සේද? කවුද මේකේ කතුවරයා? එයා රජතුමාට පක්ෂපාතී කෙනෙක්ද? මොකද්ද මේක ලියපු අරණුන? රජ කෙනෙකු වීරයෙක් විදිහක පෙන්වන්නද නැත්නම් ආගමක් ප්‍රචාරය කරන්නද? අන්න ඒ වගේ ප්‍රශ්න අහනකොට තමයි කතාව පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ටික ටික එළියට එන්නේ. විදේශීය මූලාශ්‍ර කියන්නේ හරියට පිටින්දන් කෙනෙක් අපි දිහා බලලා ලියන දේවල් වගේ. සමහර වෙලාවට අපි අපිව දකින්නවට වඩා එයාලා වෙනස් දේවල් දකිනවා. උදාහරණයක් විදිහට චීනයේ ඉඳන් ආපු ෆාහියන් හාමුදුරුවෝ නැත්නම් රොබර්ට් නොක්ස් වගේ අය අපේ වංශ කතාවල ලොකුවට කතා නොකරන දේවල් ලියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වුණු හැටි, එයාලා කෑවේ බීවේ මොනවද, වෙළඳ පොළවල් තිබුණු හැටි වගේ දේවල්. හරි. ලිඛිත සාක්ෂි ගැන අපි කතා කළා. ඒත් කතාව විතරක්මද නේද? අපි දැන් යොමු වෙමු අතින් අල්ලන්න පුළුවන්, පොළවෙන් හාරලා ගන්න, ගලේ කෙටු, අතීතය ගැන කිසිම අඩුවක් නැතුව කතා කරන භෞතික සාක්ෂි දිහාවට. ඉතින් මේ භෞතික සාක්ෂි වලට අභිලේඛන, ඒ කියන්නේ ගල්වල ඒව කෙටු දේවල්, පරණ කාසි, දාගැබ්, වැව් වගේ නටබුන්, ඒ වගේම මැටි භාණ්ඩ, මෙවලම් වගේ පුරා වස්තුත් අයිති වෙනවා. මේ වගේ තියෙන ලොකුම වැදගත්කම මොකද්ද දන්නවද? මේ වයින් බොහොමයක් ඒ සිද්ධිය වුණු කාලෙම නිර්මාණය වෙච්ච දේවල්. ඒ කියන්නේ ඒවා ඇසින් දුටු සාක්ෂි වගේ. හිතන්න සීගිරිය කැටපත් පවුරේ ලියලා තියෙන කුරුටු ගීයක් කියවනකොට ඒ කාලේ සීගිරිය බලන්න ආපු කෙනෙක් එක්ක කෙලින්ම කතා කරනවා වගේ දැනෙන්නේ නැද්ද? ඒ වගේම තමයි නිශ්ශංකමල්ල රජතුමාගේ ගල්පොත, එහෙම නැත්නම්
පළමුවන විජයබාහු රජතුමාගේ පණාකඩුව තඹ සන්නස වගේ දේවල් කියවද්දී ඒ රජවරුන්ගේ නියෝග නීති රීති කෙලින්ම අපිට දැනගන්න ලැබෙනවා. දැන් බලමු කාසි ගැන. පොඩි කාසියකින් මොන ඉතිහාසයක් කියවෙන්නද කියලා හිතෙන්න පුරුවන්. ඒත් අපේ රටෙන් හමු වුණු රෝම, චීන කාසි දිහා බැලුවම අපේ මුතුන් මිත්තන් ලෝකේ කොයිතරම් දුර රටවල් එක්ක ගනුදෙනු කළාද කියලා පැහැදිලි වෙනවා. ඒ කාසි හදපු ලෝහයෙන්, ඒකේ තියෙන මෝස්තරයෙන්, ඒ කාලේ තිබුණු ආර්ථිකය, තාක්ෂණය ගැන කොච්චර දේවල් කියවෙනවද? ඒක හරියටම කිව්වොත් පුංචි කාල කැප්සියුලයක් වගේ. හොඳයි. දැන් අපි අතේ තියෙනවා එක පැත්තකින් ලියපු කතා, අනික් පැත්තෙන් අතින් අල්ලන්න පුළුවන් භෞතික සාක්ෂි. ඉතින් වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ දෙක එකට ගලපලා විශ්වාස කරන්න පුළුවන් සම්පූර්ණ කතාවක් ගොඩනගන්නේ කොහොමද කියන එක. මේකේ මූලිකම સિદ્ધාන්තය හරිම සරලයි. සාහිත්‍ය මූලාශ්‍රයෙන් තමයි අපිට කතාව ලැබෙන්නේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයෙන් ඒ කතාව ඇත්තක්ද කියලා ඔප්පු කරනවා. හරියට නඩුවකදී කටඋත්තරයයි භෞතික සාක්ෂියේ ගලපනව වගේ. හිතන්නකො මෙහෙම මහාවංශයේ යම් රජ කෙනෙක් ගැන එයා කරපු දෙයක් ගැන කතාවක් කියනවා. ඊට පස්සේ පුරාවිද්‍යාඥයන් කැනීම් කරද්දී ඒ රජතුමාගේ නම කොටපු ඒ කාලෙටම අයිති සෙල්ලිපියක් හම්බුනොත් අර කතාවට පණ එනවා. ඒක නිකම්ම කතාවක් නෙමෙයි, ඓතිහාසික සත්‍යයක් බවට පත් වෙනවා. අන්න ඒකට තමයි සහසම්බන්ධනය කියන්නේ. හරි, මේ ඔක්කොම හොඳයි. ඒත් කෙනෙක්ට හිතෙන්න පරවන් මේ අවුරුදු 10 ගානක් පරණ දේවල් ගැන හොයලා මේ රහස් පරීක්ෂක වැඩ කරලා අද ඉන්න අපිට මොකද්ද තියෙන ප්‍රයෝජනය? ඇත්තටම මේ හැමදේම වැදගත් වෙන්නේ අතීතයට වඩා අද දවසටයි. ඉතිහාසයේ ඉගෙන ගන්නවා කියන්නේ නිකම්ම රජවරුන්ගේ නම් අවුරුදු ගණන් කටපාඩම් කරන එක නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒකෙන් අපි ප්‍රශ්න කරන්න, විචාරශීලීව හිතන්න ඉගෙන ගන්නවා. අපේ සමාජය, අපේ අනන්‍යතාවය හැදුනේ කොහොමද කියලා තේරුම් ගන්නවා. වැදගත්ම දේ අතීතයේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙනගෙන ඒවා ආයෙත් නොකර වඩා හොඳ අනාගතයක් හදාගන්න මඟ පෙන්වනවා. මේ මූලාශ්‍රය කියන්නේ මේ පැරණි නටබුන්, මේ සෙල්ලිපි මේවා කියන්නේ නැවත හදන්න බැරි, මිල කරන්න බැරි උරුමයක්. අපේ මුතුන් මිත්තන් පරම්පරා ගානක් තිස්සේ මේවා රැකගත්තේ අනාගත පරම්පරාවට. ඒ කියන්නේ අපිට මේවා දකින්නයි. ඉතින් කවුරු හරි නිදානයක් බලාපොරොත්තුෙන් මේව විනාශ කරනකොට, නොසලකිල්ල නිසා මේවා කැඩිලා බිඳිලා යනකොට ඇත්තටම වෙන්නේ අපේම ඉතිහාස පොතේ පිටු ඉරා දාලා ගිනි තියනවා වගේ වැඩක්. ඒ නිසා මේ අමිල උරුමයේ රැකගැනීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විතරක් පවර්ලා අතපිහද ගන්න බෑ. මේක අපි හැමෝගෙම යුතුයකමක්. මේක අපි හැමෝගෙම කතාව. ඉතින් මේ උරුමයේ රැකගැනීමට අපේ කතාවේ ආරක්ෂකයන් වෙන්න හැමෝම Tamanගේ කොටස ඉටු කරන්න සූදානම් නේද?